ආයුබෝවන්. අද මං කියන්න ආවේ මගේ මිතුරියක් ලංකාවේ ඉඳලා මට එවලා තිබුණු ඡායාරූපයක් සහ ඒ සමගම එවා තිබූ ටෙක්ස්ට් එකක් ගැන. ඒ පින්තූරයට ලියා තිබුණු සටහන මාව ඇත්තටම සංවේදී කරා. මං ඒක මෙහෙම කියන්නම්. ඇත්තටම ස්වභාවධර්මයේ ඉක්මවා ගිය ආගමත් ආදරයත් ජීවිතයත් ඕන වෙච්ච මිනිස්සු ජීවත් වෙන පරිසරයක දකින්න ලැබෙන සුලභ දර්ශනයක් මේක. බුදුහාමුදුරුවෝ සාරා සංකීය කල්පලක්ෂයක් උත්සාහ කරලා ලබාගත්තු අවබෝධය මේ අවුරුදු 50 60 70කින් අපි කොහොම අවබෝධ කරගන්නද? මේ පින්තූරෙන් කියාපාන්නේ අපි ලබාගත් අවබෝධයේ තරම නේද? සියලු දේ රූපකායයි, වෙනස් වෙමින් පවතී, නැසෙන සුළුයි, හේතුඵලයි කියලා කියා දීමට ඒ අවබෝධය සමත් වුණා. මේ පින්තූරයේ ඒ සියල්ලම කැටි කරගත්තු අටලෝ දහම කියාපානව නේද? ආරක්ෂාවට ඒ වගේම රක්ෂාවට මිනිස්සු ගොඩනගාපත් කරගත්තු භූමිය සහ එහි ගොඩනැගිලි එසේම ජීවිතය සොයාගෙන යන වේගයට සරිලන යාන වාහන මේ සියල්ල කුණු කරත්තනේ ඇත්තටම. එකල බුදුන් දෙසූ දහම අහගෙන හිටියාක් මෙන් සමාජයට බණ කියන පූජකයන් ඒ සියලු කුණු තදින් අල්ලා මෙකල ජනී ජනයාගේ දුකට හේතුව පහදමින් වැඩ වාසය කරන කල්හි දේශපාලන තක්කඩි සුපර්ස්ටාර්ලාගේ වේදිකා දෙවනත් කරන්නේ බුදුදහමේ චිරස්ත්‍රීය පිරිහීම සනිටුහන් කරමින්මයි. සමාජයක් හැටියට අභ්‍යන්තරික වශයෙන් සියලුම දුරාචාරවලින් පිරුණු ලංකාවේ බහුතරයක් ජනයා ආර්ථික බංකොලොත් භාවය එක්කම තම තමන්ගේ අධ්‍යාත්මික බංකොලොත්කමත් උරුම කරගත්තා. නාස්තිය දූෂණය, මිත්‍යාව, හොරමැරකම් ආදී සකල විද දුරාචාරයින් රහසින් කර එලිපිට හාමුදුරන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටි පිරිත් නූල් බැඳ නමස්කාර කරන උන්වම ජනතාව කාලයක් තිස්සේ මුළු රටම බාර දී තිබුණේ මුළු රටටම ආශ්චර්යයක් පෙන්නයි කියලා බලාපොරොත්තුවෙන් තමයි. අපේ මේ මහා සංඝරත්නයේ ආශිර්වාදයක් නොඅඩුව ලැබීම ඒකට තවත් පිටිවහලක් වුණා. කොහොම වුණත් දේශපාලුවෝ සහ පූජකයෝ හදපු රටක මේ ආකාරයේ දසුනක් ඇසරැඳීම එතරම් පුදුමයකට කාරණාවක් නොවන බව අපි කවුරුත් රහසින්ම දන්නවා. එළියේ නොකෙව්වට අපි බොහෝ වෙලාවට සබුද්ධික තලයේදී සවිඥානික තාර්කික භාවයෙන් යුක්තව කල්පනා කළත් ක්‍රියාකාරීත්වයේදී මෙහි පරස්පරය අනවරතව සිදු කරන්නේ ඇයි කියලා අපි හැමෝම තම තමන්ගෙන් අසාගත යුතුව ඇත. ඔබ සැමට සුබ දවසක්.